මේ කාන්තා නියෝජන එකක් කියලා සමහරව ඉතින් කියලා තියෙනවා මීට කලින් බැච් වල මන් දන්නේ. ඊට පස්සේ මේ දැන් හරිනම් වැඩපහ ඉවර වෙන්න එපයි. දැන් වැඩපහ ඉවරයිනේ දැන් වැඩපහ බැලුවද මීට කලින් හැමෝගෙම වැඩපහ බැලුවම හරි chart එක ඉවර වුණා. කොබෝල්ගේ තියෙනවා තව එකක් නිකන් අර තව සමහරක් මෙයාට පෙන්වන්න පුළුවන් කියන අයන හැම තිබිලා තියෙනවා අර මේ දැන් අපි කියවනේ කොබෝල්ට තියෙන්නේ 2+ විතරයි කියලා. හැබැයි බලන් යද්දි කොබෝල්ට 3+ උත් තිබිලා. හරිද? ඉතින් කොබෝල්ට ධන 3 අයනත් පෙන්වන්න පුළුවන්ලු. ධන 3 අයන පෙන්වන්න කැමතිලු. ඒවට ඒක ඉතින් අර හිතේ තියාගෙන ඉඳලා තියෙනවා. එහෙම අර කියලාත් නෑ. අපි දැනගන්න ඕන අර ඒක එහෙම තියෙනවා කියලා. හරිද? අර මේ ඇඩ් එකක් තියෙන්නේ මේ ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ කියලා වොෂින් මැෂින් ඇඩ් එක දාන්න පුළුවන්ද අපි ටක් ගාලා පීය දැම්මයි. පුළුවන් නේ. ටක් ගාලා තමයි වෙලාව නෑ වැඩිය. ඒ ඇඩ් එක දැකලා තියෙනවද? සිංග වොෂින් මැෂින් ඇඩ් එකක් තියෙනවා මේ ඒකත් ඔය ගැන තමයි කියන්නේ. හරිද? මම නෙමෙයි කියන්නේ. ලබනස්දේ කොල්ලෝ ටිකක් විතරක් ඉඳින්න දන්නේ නැහැ මන්තිය මුං එක කන්න නැතුව. හරි මේ ආයි මුලින් ඉඳන් දාන්න 1 2 3 කියලා අපි ටක් ගාලා ප්ලේ කරමු. 1 2 3යි. අපි වොෂින් මැෂින් එකක් ගමුද? නෑ කමක් නෑ. එහෙනම් නිකන් ඉමු. තරහින්ද? නෑ. තරහක් නෑලු. හැබැයි අප්සෙට්. ළමයෝ ගෑන් කවද්ද හිතන දේ කිව්වා. Single washing machine. 1899 සිට කියලා ගාන. විශිෂ්ට විශ්වාසය. හරිද? මම ගන්න ඕන කීය කී හරි ඕක පෙන්නනවට අපි තාස් කරන් ඉස්සරහා. ඒ කාලේ වොෂින් මැෂින් එක 1899 සිට ගෙවන්න ගන්න පුළුවන්. ඒක දැක්කත් නැහැ. කොහොමද ඔහොම එකක් තිබිලා තියෙනවා මේ කවුද කොබෝල්ට් වලට. හරිද? ඒ තමයි කොබෝල්ට් වෙන කිසිම තැනක තමන්ගේ ධන 3 අයනයක් තියෙන පාටක් අපිට කියලා තිබෙන්නේ. අපි දැනන් හිටියෙත් නෑ. අපි හිතුවේ වැඩේ ඉවරයි. ධන 2ක් විතරයි තියෙන්නේ කියලා. බලන් යද්දි ධන 3ක් තියෙනවලු. ඉතින් අර අපි ඒක හොයාගත්ත නැති එක අපේ වැරද්දලු. මේ ධන 3 බලා ගන්න ඕන නම් මෙයාට එක දෙයයි කරන්න පුළුවන්. මේ කොබෝල්ට්ගේ ධන 2 ඇමීන් සංකීර්ණ තියෙනවනේ 2+ එකක් ධන ඇමීන් සංකීර්ණ. ඔන්න ඕකටම අපි ඔක්සිකාරකයක් දැම්මොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වැඩේට H2O2 තමයි පාවිච්චි කරන්නේ. මම මේ වෙන කාගේවත් තිබ්බේ නැති ඒවා හරිද මේ මුංගේ තමයි මේවා තියෙන්නේ. ඒතර මේ ඇමීන් සංකීර්ණ 2+ එකට H2O2 දැම්මහම මේක ඇතුලේ තියෙන කොබෝල්ට් 2+ එක, ඒ කියන්නේ ඇමෝනියා 6 ඔහොම්ම මින්දැද්දි ඇතුලේ තියෙන කොබෝල්ට් 2+ එක කොබෝල්ට් 3+ එකට ඔක්සිකරණය වෙනවා. මෙන්න මෙහෙම එකක් හැදෙනවලු. අර දැන් වෙන කවුරුත් ඉතින් මෙහෙම වැඩ කරේ නෑනේ. මෙන්න මෙහෙම එකක් කොමරි ඔම කේසයක් තිබිලා තියෙනවා. අර 2+ එක 3+ වලට, ඒ කියන්නේ මෙතන ඇත්තටම වෙන්නේ ඇතුලේ තියෙන කොබෝල්ට් ධන 2 අයනය කොබෝල්ට් ධන 3ට ඔක්සිකරණය වෙන එක තමයි වෙන්නේ. එහෙම දෙයක් කරලා ඔන්න කලාතුරකින් අපිට ඕනම නම් එයාගේ ධන 3 අයනයට අදාළ මොකක් හරි සංකීර්ණයක් බලා ගන්න පුළුවන්. වෙන කොහෙවත් නෑ. ඒක